ඕම් ශාන්ති 2023-12-20 උදෑසන මුරලී පාප්දදා මధుවය අද මුරලිසාරය සුමිහිරි දරුවනි ඔබ ඔබගේ රාජකීය හැසිරීමෙන් සේවය කළ යුතු අතර සීමත් අනුගමනය කිරීමෙන් ඔබගේ බුද්ධිය පිරිපහදු කළ යුතුය. ඔබ මව්වරුන්ට ගෞරව කළ යුතුද වනවා. බාබාගේ ප්‍රශ්නය කිසිම මිනිසෙකුගේ නොවන පියාගේ පමණක්ම වන කාර්ය කුමක්ද? පිළිතුර බාබාගේ මුළු ලෝකයේම සාමය ස්ථාපනය කිරීම පියාගේ කාර්යයයි. මිනිසුන් කෙතරම් සම්මන්ත්‍රණ ආදී පැවැත්වුවද සාමය තිබිය නොහැක. පියා සාමේ සාගරය. ඔය දරුවන්ගෙන් පිවිතුරුව සිටීමේ පොරොන්දුවක් ලබාගත් විට සාමය ස්ථාපනය වනවා. සාමයත් ඒ පිවිතුරු ලොවෙහි පමණයි. ඔය දරුවන් මෙම කාරණය ඉතාමත් උපක්‍රමශීලීව සහ බොහෝ අභිමානයෙන් විස්තර කළ විට පියාගේ නම කීර්තිමත් වෙයි. අද ගීතය මා කුඩා දරුවෙක් වන අතර ඔබ සර්ව බලධාරියයි. ඕම් ශාන්ති. මෙම ගීතය භක්ති මාර්ගයේදී ගායනා කරයි. මන්ද එක් පසක භක්තියේ බලපෑම ඇති අතර අනෙක් පස ඥානයේ බලපෑම තිබේ. භක්තිය සහ ඥානය අතර දහවල සහ රාත්‍රිය තරම් වෙනසක් තිබේ. මේ වෙනස කුමක්ද? මේ ඊ타ත්ම පහසුයි. භක්තිය රාත්‍රිය වන අතර ඥානය දහවල වේ. භක්තියේදී දුක තිබේ. බැතිමතුන් දුකටපත් වූ විට ඔවුන් දෙවියන්ට කන්නලව් කරයි. එවිට දුකින් සිටින අයගේ දුක ඉවත් කිරීමට දෙවියන් පැමිණිය යුතුයි. ඉතින් ඔබ පියාගෙන් අසන්නේ නාටකයේ වැරද්දක් තිබේද? පියා පවසන්නේ "ඕ විශාලතම වර්ධවන්නේ ඔබ මා අමතක කිරීමයි." ඔබට අමතක කරවන්නේ කවුද? මායා, රාවණ. පියා මෙතන අසුන්ගෙන විස්තර කරන්නේ දරුවනි මෙම නාටකය කල්තියා තීරණය වූවා. දෙව්ලොව සහ යපා ඇත්තේ ಭಾರತයේ. කෙනෙක් මිය ගිය විට ඔහු පාරාදීසයේ වැසියෙක් වී ඇති බව කියන්නේ ಭಾರತයේ පමණයි. දිව්‍ය ලෝකයේ හෝ පාරාදීසයේ තිබෙන්නේ කවදාද කියා ඔවුන් දන්නේ නැත. දිව්‍ය ලෝකයේ ඇති කල්හි මිනිසෙන් නැවත උපත ලබන්නේ දිව්‍ය ලෝකයමයි. ඒ දැන් අපාය බැවින් දිව්‍ය ලෝකේ ස්ථාපනය කරන තෙක් ඔවුන් සැබවින්ම අපායේ නැවත උපත ගනු ඇත. මිනිසුන් මේ දේවල් නොදනි. එකක් දේවමය ජන සමාජය එනම් රාමාගේ ජන සමාජය වන අතර අනික රාවණගේ ජන සමාජයයි. ස්වර්ණමය සහ රිදී යුගයන් යත්තේ රාමාගේ ජන සමාජයයි. ඔවුන්ට කිසිම දුකක් නොමැත. ඔවුන් වාසය කරන්නේ ශෝකයෙන් මිදුණු කුටියේය. ඉන්පසු චක්‍රයෙන් භාගයකට පසුව රාවණගේ රාජධානිය ආරම්භ වෙයි. පියා දැන් නැවත වතාවක් ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය කරනවා. ශ්‍රේෂ්ඨම ධර්මයයි. සියලුම ආගම් තිබේ. ඔවුන් ආගම්වල සම්මන්ත්‍රණයක් පවත්වති. සියලුම අනේක ආගම්වල අය ಭಾರತයට පැමිණ සම්මන්ත්‍රණ පවත්වති. කෙසේ වෙතත්
ආගම් ගැන විශ්වාසයක් නොමැති ಭಾರತೀಯ ජනතාව කුමන සම්මන්ත්‍රණයක් පවත්වයිද? ඇත්ත වශයෙන්ම ආදි සනාතන දෙවි දේවතා ධර්මය ಭಾರತයේ ඉපැරීම ආගමයි. Hindu ආගම කියා දෙයක් නැත. උසස්ම වන්නේ දේවතා ධර්මයයි. නීතිය පවසන්නේ ශ්‍රේෂ්ඨම ධර්මයට අයත් අය ගදිය මත අසුන් ගැන්විය යුතු බවයි. ඉදිරියේ අසුන් ගැන්විය යුත්තේ කවුරුන්ද? විතකෝන් මෙය පිළිබඳවත් ගැටුම් ඇති කරගනිති. වරක කුම්භ මේලාවේ මේ නිසා ගැටුමක් හටගත්තා. එක් කණ්ඩායමක් ඔවුන් පළමුව යා යුතු බව කියූ අතර තවත් කණ්ඩායමක් Taman පළමුව යා යුතු බව කියූහ. ඔවුන් මේ ගැන ගැටුම් ඇති කරගත්හ. ඔය දරුවන් දැන් මෙම සම්මන්ත්‍රණයේදී උසස්ම ධර්මය කුමක්ද කියා විස්තර කළ යුතුයි. ඔවුනේ නොදනී. පියා පවසන්නේ ආදි සනාතන ධර්මය වූයේ පසුව අතුරුදහන් වූ දෙවි දේවතා ධර්මයයි. එබැවින් ඉන්පසු ඔවුන් Tamanට හින්දුන් යයි කියාගත්හ. චීනී වාසය කරන අය ඔවුන්ගේ ආගම චීන ආගමයයි නොකියයි. ඔවුන් වැදගත්මයයි සලකන කෙනාව ප්‍රධානියා බවට පත්කොට ඔහුව ගදිය මත අසුන් ගන්වයි. නීතියට අනුව වැඩි දෙනෙකුට සම්මන්ත්‍රණයට පැමිණිය නොහැක. ආරාධනා කරන්නේ ආගමික නායකයන්ට පමණයි. බොහෝ දෙනෙක්කින් පසුව විවාද ඇති කරගනී. ඔවුන්ට අවවාද කිරීමට කිසිවෙකු නොමැත. උසස්ම උසස් දෙවි දේවතා ධර්මයට අයත් වන්නේ ඔබලාය. ඔබ දැන් දේවතා ධර්මය ස්ථාපනය කරනවා. සියලුම ආගම්වල මව සහ පියා වන ಭಾರತයේ ප්‍රධාන ආගමේ නායකයාව මෙම සම්මන්ත්‍රණයෙන් ප්‍රධානියා කළ යුතු බව කිව හැකි වන්නේ ඔබට පමණයි. ප්‍රධාන ආසනයේ අසුන්ගත යුත්තේ ඔහුයි. අන් සෑම කෙනෙක්ම සිටින්නේ ඔහුට පහතින්ය. ඉතින් ප්‍රධාන දරුවන්ගේ බුද්ධිය මේ ගැන ක්‍රියා කළ යුතුයි. දෙවියන් අසුන්ගෙන අර්ජුනාට විස්තර කරයි. අර කෙනා සංජේය. අර්ජුන රථය පදවන්නේ. රථය තුල ගමන් කරන කෙනා පියාව නමුත් මිනිසුන් සිතන්නේ ඔහුගේ ස්වરૂපය වෙනස් කර ක්‍රිෂ්ණාගේ ශරීරයට ඇතුළු වී ඥානෙ ලබා දුන්නා කියා. කෙසේ වෙතත් එසේ නොවිය. දැන් ප්‍රජාපිතාද සිටී. ත්‍රිමූර්තියේ පින්තූර උපයෝගී කර ගනිමින් මේ ඊටා පැහැදිලිව විස්තර කළ හැක. ඔබට ත්‍රිමූර්තියට ඉහළින් ශිව බාබාගේ පිළිරුව තිබීම අනිවාර්යෙන් අවශ්‍ය වේ. ඒ සූක්ෂම දේශයේ නිර්මාණයයි. පැවැත්ම සිදු කරන්නේ විෂ්ණු බව ඔය දරුවන්ට වැටහෙනවා. ස්ථාපනය සිදු කරන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මායි. එබැවින් ඔහුගේ පින්තූරයද අවශ්‍යයි. මේ තේරුම් ගත යුතු දෙයකි. ප්‍රජාපිතා බ්‍රහ්මා අනිවාර්යම සිටින බව ඔබගේ බුද්ධියට ඇතුළු වෙයි. විෂ්ණුද අවශ්‍යයි. ඔහු ස්ථාපනය සිදු කිරීමට යොදවන කෙනාම පැවැත්ම සිදු කිරීමටද ඔහු යොදවා ගනී. ඔහු ස්ථාපනය සිදු කරන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙනි. බ්‍රහ්මා සමගම සරස්වති සහ බොහෝ දරුවන්ද සිටී. ඇත්ත වශයෙන්ම මෙම කෙනාද අපවිත්‍ර බැවින් පිළිතුරු වනවා. ඉතින් සම්මන්ත්‍රණයේ ප්‍රධානියා විය යුත්තේ ජගදම්බාය.
ආදී සනාතන දෙවි දේවතා ධර්මයේ ප්‍රධානියා. මන්ද මව්වරුන්ට බොහෝ ගෞරවයක් තිබෙන නිසායි. ජගදම්බා වෙනුවෙන් ඊටා විශාල මේලාවක් පවත්වයි. ඇය ජගත් පිතාගේ දියණියයි. ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. ගීතාවේ කතාංගය දැන් නැවත සිදු වෙනවා. එනම් එම මහා භාරත යුද්ධයම අප ඉදිරියේ තිබේ. පියා පවසන්නේ මමද සෑම චක්‍රයක සංගම යුගයේදී දූෂිත ලෝසස් කිරීම සඳහා පැමිණෙන්නෙමි. ජගදම්බා දැනුමේ දෙවඟන ලෙසින් සිහිපත් කෙරේ. ඈ සමග දැනුමේ ගංගාවන්ද සිටී. ඔබට ඔවුන්ගෙන් අසන්න පුළුවනි. ඔබට මෙම ඥානය ලැබුණේ කාගෙන්ද? ඥානයේ සපිරි දෙවි පියාණන් එක්කයි පමණයි. ඔහුට ඔබට ඥානය ලබා දිය හැකි වන්නේ කෙසේද? ඔහු අනිවාර්යයෙන්ම ශරීරයක් ගත යුතුයි. එබැවින් ඔහු බ්‍රහ්මාගේ නෙළුමක් මෙන් මුවින් කතා කරයි. මෙම මව්වරුන් එහි අසුන්ගෙන විස්තර කරයි. සම්මන්ත්‍රණයේදී ශ්‍රේෂ්ඨතම ධර්මය කුමක්ද කියා ඔවුන් දැනගත යුතුයි. අපි ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් බව කිසිවෙක් විශ්වාස නොකරති. පියා පවසන්නේ මෙම ආගම අතුරුදහන් වූ විට මම පැමිණ එය නැවත වරක් ස්ථාපනය කරන්නෙමි. දේවතා ධර්මය දැන් නොමැත. අනෙක් ආගම් තුන නොකොඩවා වර්ධනය වනවා. එබැවින් අනිවාර්යයෙන්ම දේවතා ධර්මය නැවත වතාවක් ස්ථාපනය කළ යුතුයි. එවිට එම ආගම් එකක්වත් ඉතිරි නොවේ. පියා පැමිණෙන්නේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය කිරීමටයි. සාමය ස්ථාපනය කරන්නේ කෙසේද කියා ඔවුන්ට කිව හැක්කේ ඔය දියණියන්ට පමණයි. පරම්පියා පරමාත්ම ජීවයේ සාමයේ සාගරයයි. එබැවින් ඔහු නිසකවම සාමය ස්ථාපනය කරනු ඇත. ඔහු ඥානයේ සාගරයේ මෙන්ම සතුටේද සාගරයයි. මිනිසුන් ගායනා කරන්නේ ඕ පාරිශුද්ධ කරුවාණනි පැමිණෙන්න. පැමිණ ಭಾರತයේ රාමාගේ පිවිතුරු රාජ්‍ය බවට පත් කරන්න. ඔහු පමණක් එය සාමකාමී කරයි. මෙය පියාගේ කාර්ය පමණයි. ඔහුගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබ උසස් තත්ත්වයක් හිමි කරගනී. පියා පවසන්නේ මට අයත් වී රාජෝගා ඉගෙනගෙන මෙසේ කියමින් පාරිශුද්ධත්වයේ වෙනුවෙන් පොරොන්දුවක් වන අය අධිපතියන් බවට පත් වේ. බාබා මා පිවිතුරු වී උපත් 21ක් සඳහා උරුමයක් හිමි කරගන්නම්. ඕන් අපවිත්‍ර බවෙන් පාරිශුද්ධත්වයට පත් වෙයි. ලක්ෂ්මී සහ නාරායණ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු ජීවයන්ය. පිවිතුරු ලෝකයේ නැවත වතාවක් ස්ථාපනය කරනවා. ඔබලා සාමය සඳහා සම්මන්ත්‍රණයක් පවත්වනවා. නමුත් මිනිස්සුන් සාමය ගෙනෙන්නේ නැත. මේ සාම සාගරය වන පියාගේ කාර්යයයි. වැදගත් මිනිසුන් සම්මන්ත්‍රණයට සහභාගී වෙනවා. බොහෝ දෙනෙක් නියෝජිතයන් වෙනවා. එබැවින් ඔවුන්ට අවවාද දිය යුතුයි. පියා පුත්‍රයා පෙන්නුම් කරයි. ශිව බාබාගේ මුණුබුරන් සහ බ්‍රහ්මාගේ දරුවන් ඥානේ දෙවඟරන්ය. දෙවියන් ඔවුන්හට ඥානය දුන්නා. මිනිසෙන් ආගමික ග්‍රන්ථයන් වල ඥානය හදාරති. ඔබ බොහෝ අභිමාණයෙන් විස්තර කරන්නේ නම්
ඔවුන් බොහෝසේ රස විඳිනු ඇත. ඔබ අනිවාර්යයෙන්ම ක්‍රමවේදයක් පිළියෙල කරගත යුතුයි. එක් පසක ඔවුන්ගේ සම්මන්ත්‍රය තිබෙන අතර අනෙක් පස බොහෝ අලංකාරයෙන් යුතු ඔබගේ සම්මන්ත්‍රණය තිබේ. පින්තූරද ඉතාමත් පැහැදිලිය. එබැවින් මිනිසුන්ට ඉතා ඉක්මනින් ඒවායින් තේරුම් ගැනීමට හැකි වේ. ඔවුන්ගේ වෘත්තිය වෙනස් වන අතර එම එක් අයගේ වෘත්තිය වෙනස්ය. සෑම කෙනාම සමාන නැත. සෑම ආගමකම කොටස වෙනස්ය. ඔවුන් එකට එකතු වී සාමය වෙනු වැඩ කරගෙන යයි. ඔවුන් කියන්නේ ආගම බලයයි. කෙසේ වෙතත් වැඩිම බලයක් ඇති කෙනා කවුද? පැමිණ පළමුවන දේවතා ධර්මයේ ස්ථාපනය කරන කෙනා ඔහුයි. ඔය දරුවන් පමණයි මේ දන්නේ. දවසින් දවස ඔය දරුවන්ට නොකඩවා කරුණු ලැබෙයි. ඒවා විස්තර කරන්නට ඔබට බලයද තිබිය යුතුයි. යෝගියෙකුට ඉතා හොඳ බලයක් තිබේ. බාබා පවසන්නේ මම ආදරය කරන්නේ ඥානී ජීවයන්ට පමණයි. ඔහු යෝගී ජීවයන්ට ආදරය නොමැති බව මෙයින් කියන්නේ නැත. ඥානී අය නිසකයෙන්ම යෝගීද වනු ඇත. ඔබ පරම්පියා පරමාත්ම ජීවයේ සමග යෝගාවේ සිටී. යෝගාය නොමැතිව ධාරණාව තිබිය නොහැක. යෝගාවේ නොසිටින අයට ධාරණාවද නොමැත. මන්ද ඔවුන්ට බොහෝ ශරීරවධානය ඇති බැවින්ය. පියා විස්තර කරන්නේ ඔබගේ රාක්ෂක බුද්ධීන්, දිව්‍ය බුද්ධීන් බවට ඔබ පරිවර්තනය කරගත යුතුයි. ගල් වැනි බුද්ධිය ඇති අයව දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් කරවන්නේ දෙවි පියාණන්ය. ශ්‍රාවණ පැමිණ ඔබ ගල් වැනි බුද්ධි ඇති අය බවට පත් කරවනවා. ඔවුන්ගේ නම රාක්ෂක ජන සමාජයයි. ඔවුන් දේවතා පිළිරෝ අභියසර ගොස් මෙසේ කියනවා. මට ගුණධර්ම නොමැත. මම රාගයෙන් පිරි රැවටිලි කරුවෙක්ය. ඔය මව්වරුන්ට හොඳින් විස්තර කළ හැක. ඥානීය බෙදා දෙන්නට ඔබ තුල ඒ තරම්ම උද්‍යෝගයක් තිබිය යුතුයි. විශාල සමූහවලදී ඔබ එම දේවල් විස්තර කළ යුතුයි. මම ඥානී දෙවඟනයි. බ්‍රහ්මාට ඥානී දෙවියන් යයි කිසිවිටක නොකියයි. සරස්වතීගේ නම සිහි කරයි. කෙනෙකුගේ නම කුමක්වත් එම නම තිබෙයි. මව්වරුන්ගේ නම කීර්තිමත් කළ යුතුයි. සමහර සහෝදරයන්ට බොහෝසේ ශරීර අවධානය තිබේ. ඔවුන් සිතන්නේ බ්‍රහ්ම කුමරුන් වන අප ඥානී දෙවිවරුන් නොවේද? ඔහෝ, නමුත් බ්‍රහ්මාවත් Tamanට ඥානී දෙවි කෙනෙක් යයි කියා නොගනී. මව්වරුන්ට බොහෝසේ ගෞරවය ලබා දිය යුතුයි. ඔබගේ ජීවිත පරිවර්තනය කරන්නේ මෙම මව්වරුන්ය. මිනිසෙන්ව දේවතාවන් බවට පරිවර්තනය කරන්නේ ඔවුන්ය. මව්වරුන් මෙන්ම කුමාරීන්ද සිටී. අද කුමාරී යන්නෙහි රහස කිසි කෙනෙක් තේරුම් නොගනී. ඔවුන් විවාහ වී සිටිනමුත් ඔවුන් බ්‍රහ්ම කුමාරීන්ය. මේ දේවල් බොහෝසේ විස්මිතයි. පියාගෙන් ඔවුන්ගේ උරුමය හිමි කර ගැනීමට ඇති අය මෙය වටහා ගන්නාමුත් ඔවුන්ගේ වාග්යේ නොමැති අය කුමක් වටහා ගනීද? තත්ත්වය අනිවාර්යයෙන්ම අංකානුරූපයි. එහිදී සමහරුන් දැසි දාසයන් වන අතර සමහරුන් පුරවැසියන් වෙයි. පුරවැසියන්ද අවශ්‍යයි. මනුෂ්‍ය ලෝකයේ දිගටම ව්‍යාප්ත වෙයි. එබැවින් පුරවැසියන්ද නොකඩවාම වැඩි වෙයි. Taman ප්‍රධානීන් බව සලකන අය මෙවන් සම්මන්ත්‍රණ පැවැත්වෙන විට සූදානමින් සිටිය යුතුයි.
ඥානයේ නොමැති අය ලාබාල අයමෙනි. ඔවුන්ට එතරම් බුද්ධියක් නොමැත. ඔවුන් ශාරීරික වශයෙන් වැඩිමහල්ුවද ඔවුන්ට එතරම් බුද්ධියක් නොමැත. ඔවුන් තවමත් ලදරුවන්ය. සමහරුන්ගේ බුද්ධිය ඉතාමත්ම හොඳයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ බුද්ධිය මතයි. ලාබාලයන්ද ඉදිරියට යයි. සමහරුන් විස්තර කරන අන්දම බොහෝසේ සුමధుරය. ඔවුන් ඉතා රාජකීය විලාසයකින් කතා කරයි. එම කෙනා සුපිරි දරුවෙක්යි තේරුම් ගත හැක. කෙනෙකුගේ හැසිරීමෙන් එම කෙනා හිල්දරව් වෙයි. ඔය දරුවන්ගේ හැසිරීම ඉතාමත් රාජකීය විය යුතුයි. ඔබ කිසිම රාජකීය නොවන ක්‍රියාවක් නොකළ යුතුයි. නමට අපහාස කරන අයට උසස් තත්ත්වයක් හිමි කරගත නොහැක. ඔබගෙන් සමහරෙක් ශිව බාබාගේ නමට අපහාස ගෙන එන විට ඔබට විස්තර කර දීමට පියාටද අයිතියක් තිබේ. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමුණු ඔය දරුවන්ව ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. අද ශාස්ත්‍රීය පන්තියක් තියෙනවා. ඔය දරුවන්ට දැන් වැටෙනවා ඔබ පරම පියා පරමාත්මයේ ඉදිරිපිට පෞද්ගලිකවම අසුන්ගෙන සිටින ශරීර තුල සිටින ජීවාත්මයන් බව. මේට කියන්නේ සුභ හමුවීමක් කියාය. මෙසේ සිහි කෙරේ. සුභ නිමිති ගෙනෙන කෙනා විෂ්ණු දෙවියන්ය. දැන් හමුවීමේ සුභ නිමිති තිබේ. පරමාර්ථ දෙවියන් ඔබව විෂ්ණු වංශයේ උරුමය ලබා දෙයි. මේ නිසා ඔහුට විෂ්ණු දෙවියන් සුභ නිමිති ගෙනෙන කෙනායයි කියන්නේ. මෙම හමුව පියා ඔය ජීවමාන මිනිසෙන්න හමුවීම ඉතාමත්ම සුන්දරයි. ඔබ දැන් දෙවියන්ගේ දරුවන් බවට පත් වී ඇත්තේ දෙවියන්ගෙන් ඔබගේ උරුමය හිමි කර ගැනීමට බවද දැන් ඔබට වැටහෙනවා. දෙවියන්ගෙන් උරුමය හිමි කර ගැනීමෙන් පසුව ඔබට දේවතාවන්ගෙන් උරුමය හිමිවන බව. එනම් ඔබ දිව්‍ය ලෝකේ නැවත නැවතත් උප්පත්ති ගන්නා බව ඔය දරුවන් දන්නවා. එබැවින් ඔය දරුවන්ගේ සතුටේ රස දෙකද ඉහළ මට්ටමක තිබිය යුතුය. ඔය දරුවන් තරම් සතුටෙන් සිටින හෝ භාග්‍යවන්ත අය නොමැත. බ්‍රාහ්මණ වංශිකයන් තරම් වාසනාවන්ත කිසිවෙකු ලෝකෙ සිටිය නොහැක. විෂ්ණු වංශයේ දෙවැනි අංකයයි. ඒ දේවතාවන්ගේ ඇකයයි. ඔබට දැන් ඊට වඩා උසස් දෙවියන්ගේ ඇකය තිබේ. දිල්වාලා දේවාලය දෙවියන්ගේ ඇකය දේවාලයයි. ඒ හා සමානව අම්බා දේවාලයද තිබේ. ඒ දේවාලය සංගම යුගයේ ගැන තරම් දර්ශනයක් ලබා දෙන්නේ නැත. දිල්වාලා දේවාලය සංගම යුගයේ දර්ශනයක් ලබා දී. වෙනත් මිනිසෙන්ට ওই දරුවන්ට තරම් වැටහීමක් තිබිය නොහැක. ඔය බ්‍රාහමණයින්ට තිබෙන වැටහීම දේවතාවන්ටවත් නැත. ඔබ සංගම යුග බ්‍රාහමණයින්ය. ඒ මිනිසුන් සංගම යුගයේ බ්‍රාහමණයින්ගේ ප්‍රශංසාව ගායනා කරති. බ්‍රාහමණයින්න් පසුව දේවතාවන් බවට පත් වෙයි යයි කියවේ. එවන් බ්‍රාහමණයින් හට නමස්කාර වේවා. අපාය දිව්‍ය ලෝකයක් බවට පරිවර්තන කිරීමේ
සේවාව කරන්නේ බ්‍රාහ්මණයින් පමණයි. බාබා එවන් දරුවන්ට බ්‍රාහ්මණයින්ට නමස්තේ කියයි. අච්චා සුබ රාත්‍රියක්. අද ධාරණය සඳහා සාරාංශය අංක 1. දෙවියන්ගේ ආදරය ලබා ගැනීමට නම් ඥානී සහ යෝගී වන්න. ශරීර අවධානයටපත් නොවන්න. අංක 2. දැනුම කතා කිරීමට උද්‍යෝගීමත් වන්න. ඔබගේ හැසිරීමෙන් ක්‍රියාව පෙන්වන්න. ඉරිදරව් කරන්න. බොහෝ මිහිරිව කතා කරන්න. බාබාගේ වරදානය ඔබ සියලු කර්ම විඳවීම කර්ම යෝගාවට පරිවර්තනය කිරීමෙන් භාග්‍යවන්ත වී සේවය කිරීමට උපකරණයක් වේවා. විස්තර කරලා තියෙනවා බාබා. ඔබගේ කර්මික ගිනුම් ඔබ උත්සාහ දරන මාවතේ ඔබගේ ලැබීම් වලට බාධක සිදු කරන බව නොසිතන්න. ඔබගේ සිරුරට ඔබ සිදු කරන සේවය වළකන්නට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ කර්ම විඳවීමේ කාලයේදී උනත් වාසනාවන්ත ජීවාත්ම එක්කෝ වෙනස් සේවයක් කිරීමට උපකරණ වේ. කර්ම විඳවීම කුඩා වුණත් විශාල වුණත් එහි කතා පුවත විස්තරණය නොකරන්න. ඒ ගැන කතා කිරීම යනු ඔබගේ කාලය සහ ශක්තිය අපතේ යැවීමය. යෝගී ජීවිතයක් යනු කර්මයේ විඳවීම සියල්ල කර්ම යෝගාව බවට පරිවර්තනය කිරීමය. මෙය වාසනාවන්ත වීමේ ලක්ෂණයකි. පාඩය ඔබගේ දැක්ම තුල දයාව සහ සුබ පැතුම් ඇති විට සියලු අපහාස සහ අහංකාරකමේ දැක්ම අවසන් වේ. ඔබගේ දැක්ම තුල දයාව සහ සුබ පැතුම් ඇති විට සියලු අපහාස සහ අහංකාරකමේ දැක්ම අවසන් වේ. ඕම් ශාන්ති.